University, commemorating the 50th anniversary of the death of the Venerable Hikkaduwa Sri Sumangala Nayaka Thera. There is a special දැන් ගිහලා අතර බලන්නකො ලස්සනද කියලා. කවුරුත් නැහැ. තමගේ පෙරමුණු රජයේ රෙදි අල වරක් කතා කරන්න. වේලාවේදී මේ කුඹගහ රෙදි අලේ කොට තිබෙන 35 පමණ උස කුඹගහ. දෙපස පොලිස් බඩයින් දෙදෙනෙක් ඉතා සීරුවෙන් බලාගෙන සිටිනවා. මෙතන තමයි එදා පහතලු අපේ ජාතික කුඩිය නැවතත් ඔසවනු ලබන්නේ. නැවතත් අපි නිවාල් නිදහස් සයුරී ජාතියක් ලෙස නැගී සිටිනවා. මේ ජනරජය මේ ජනරජයේ සම්පූර්ණ අයිතිය ජනතාවටයි. මේ ව්‍යවස්ථා අනුව නන්වැදෑරුම් නිදහස අපට ලැබෙන බව එකේලා සඳහන් වී තිබෙනවා. නන්වැදෑරුම් නිදහස පිළිබඳව ඔබට පුන පුනා කියව යුත්තේ නැහැ. නොඑක් ආකාරයේ නිදහස් එයින් අදහස් කරන්නේ. සමාජ ඵලය ඇයි ලස්සන ඒක තමයි සිරිපාදයට හැයි ඔව් අන්න මාත් වෙන්න ඉවරයිද මේක තව තියෙනවා කොයිද සද්ද එන්නේ පොට්ටකින් එයි මේ කරනාරයි නිදහස් එයින් අදහස් කරන්නේ. සමාජ ඵලය පුරවැසියන් අතරේ සාධාරණ ලෙස බෙදා හරින හැටියට වග බලා ගන්නා වගන්තියක් දෙයි ඇතුළත් වෙනවා. මීට වඩා ප්‍රධාන දෙයක් තිබෙනවා අපේ අසන්නන්ට මතක් කළ යුතු. බෞද්ධ ආගමට මූලික තැන ලැබෙන බව අවධාරණයෙන් සඳහන් කොට තිබෙනවා. සිංහල භාෂාවට මූලික ස්ථානය ලැබෙන බව ඉතාම ඉහළින් ප්‍රකට ලෙස සඳහන් කොට තිබෙනවා. ගණරජයේ ව්‍යවස්ථාව කියවන ලෙස අපේ අසන්නන්ගෙන් මම බැගෑපත්ව ඉල්ලනවා. එවිට තමයි මේ ඇති උදාර පරමාර්ථයන් තේරුම් ගත හැකි වන්නේ. එය ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මේ අවස්ථාවේ මහා සෙනග එහා පැත්තේ සිටින පොදු මහා ජනතාව කුඩ ඉහලාගෙන අවුවේ නමුත් ඊටම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ආඩම්බරයෙන් අභිමානයෙන් ජාතිකාභිමානයෙන් දේශවාත්සල්‍යයෙන් යුතුව පිවිදී බලා සිටිනවා. ගරු අගමැතිනියත් නව ජනාධිපතිතුමාත් මේ ස්ථානයට ළඟා වනතුරු අත් වශයෙන්ම මේ පිළිබඳව අපට ඉතා දිග කතාවක් කියන්නට පුළුවන්. මේ නව මහවංශයක් ආරම්භන යුගයක්. ගිය 22 වනදා සිට ලංකාව පිළිබඳවත් ජාතිය පිළිබඳවත් ආගම පිළිබඳවත් මතු ඉතිහාසකාරයින් අලුත් නව මහවංශයක් ලියනවාට කිසිම සැකයක් නැහැ. අපට ඈත අතීතයේ දෙස හැරී බලන අපට නොඑක් අන්දමේ කරුණ මතක් වෙනවා. ජනරජ ව්‍යවස්ථාවල පොරොන්දු අනුව බෞද්ධ ආගමට ප්‍රමුඛ තැන දෙන බව මා සඳහන් කළා. ලියවිල්ලට පමණක් සීමා නොකොට එය දැනටමත් ගරු අගමැතිනියත් ජනාධිපතිතුමාත් ඒ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙන බව ඔබ මා සමග පිළිගන්නවා. මේ දළදා මන්දිරයට පැමිණීමෙන් ශ්‍රී දළදා සමිඳුන් වැඳ ගැනීමෙන් මේ උත්සවය ආරම්භ කරා. ඉතා පුරාණ කාලයේ සිට සිරිතක්ව තිබුණා, පුරුද්දක්ව තිබුණා, පිළිගැනීමක්ව තිබුණා. ශ්‍රී දළදා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතු නායකයා කවුද? ඒ නායකයා රාජ්‍ය භාර තනත්තා හැටියට පිළිගැනීම. 1814 මැයි මාස 17 වෙනිදා ඇලේපල කුමාරියාමිගේ දරුවන් ඇලවා වංගෙඩියෙන් කෙට වූ ආකාරය ඛේදවාචකය අපට මතක් වෙනවා. ඒ භෝගම්බර වැව දැන් පිට්ටනිය. මෙවැනි ඓතිහාසික සිද්ධි රාශියක්
අපිට මේ අවස්ථාවේදී සිහියට නැගෙනවා. වීර මත්තුම බණ්ඩාර කුමරුන් අයියන්දිය බය වෙන්න එපා. මරණ හැටි මම පෙන්වන්නම් කියා ඉදිරියට ගිය කතාව අපේ පුංචි දරුවන් පවා දන්නවා. එය නැවතත් මතක් කොට දිව යුතුව තිබෙනවා. 1848 අගෝස්තු 26 වනදා කඩාපොළ හිමියන් වෙඩි තබා මරු කේදවාචකය බ්‍රිතාන්‍යයෙන් කළ මහා අපරාධය අපට සිහිගන්වනවා. දැන් රජනියක් නැහැ. දැන් අපේ බැඳුම් නැහැ. දැන් අපි කාටවත් නැහැ. අපේ ශ්‍රී ලංකා මාතාව නූල් පොටකින්වත් ඇදබඳ තබා නැති ව්‍යවස්ථා ඇති ජනරජයක් බිහි තිබෙන්නේ. අපි මේ දළදා මන්දිරයේ ඇතුලේ කරන්නේ කුමක්දයි විමසා බැලීමට ඒ සිටින විස්තර ප්‍රකාශක මහතාට මයික්‍රොෆෝනේ බාර දෙමු. අපි ඉවත්වීමටගත් තීරණය එංගලන්තයේ මහරජුට ලෙසකින්වත් අගෞරවයක් කෙරෙන්නේ නැහැ. පිපි කරන්න ගිහලා ආගේ සන්නේ. පුංචි පෙරහැරක් ඇතුව ඉතාම වේලාවගෙන නියම අන්දමට පුදසිරිත් ඉටුකොට අභිමාන ලීලාවෙන් පියගැට පෙළ පසිමින් දැන් අප ඉදිරියට පැමිණෙනවා. එතුමිය තව ස්වල්ප මොහොතකින් හරියටම මාමළුවේ විශේෂ මණ්ඩපයට සම්ප්‍රාප්ත වෙනවා ඇති. ඉදිරියෙන් මුරාවුද සේසත් අවවතු රැගත් පිරිසක් ගමන් කරන අතර මැදින් දේවරණ නිලමෙතුමා උල්රාවණ මැතිතුමා එක් පසකින් ගරු අගමැතිනිය අනෙක් පසකින් අපිට දකින්න පුළුවන් නව ජනාධිපතිතුමා ගරුතර විලියම් ගෝපල්ලවතුමාණෝ ගරු අගමැතිනියගේ සොහිරු රත්වත්තේ මාතා මේ පිරිස දැන් හරියටම ප්‍රධාන දොරටුව වෙත දළදා මන්දිරයේ පැමිණ හමාරයි. සියලු දෙනාම මොහොතකට සීරුවෙන් සිටිනවා. විශේෂ පොලිස් බටයින් දෙදෙනෙක් ඒ ළඟම දකින්නට පුළුවන්. එතුමිය සුදු සාරියකින් සැරසී සිටිනවා. අතේ සුදු අත්බෑගයක්. අවු කණ්ණාඩි වලක් පැළඳ සිටිනවා. කිසිම මහන්සි පාටක් නැහැ. සිනාමුසු මුහුණින් යුතුව එඩිතර ලීලාවෙන් එහෙත් නියතමානී බැල්මෙන් යුතුව මාමළුවට පිවිසීමට බලා සිටිනවා. මේ සාරිය ලස්සනට වටේ වැඩදමා තිබෙන අන්දම දකින්නට පුළුවන්. කරෙහි එකම එක තනි මුතුපටයි. අතේ එකම එක වලල්ලයි. ඊටාම චාන් අඳුමෙන් සරසී දැන් ස්වල්ප වේලාවක් නව ජනාධිපතිතුමා සමග කතිකා කොට දකුණු පාය පෙරට තබා පියගැට පෙළෙන් බසිනවා සෙමින් සෙමින්. සකල ලංකා වාසීන් මේ අවස්ථාවේදී එතුමියට සෑම අතින්ම මේ බාරදූර කර්තව්‍ය කරගෙන යාමට රැකවරණයේ ආරක්ෂාව සහාය ලැබේවායි ප්‍රාර්ථනය ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. නිහඬ පෙරහැරකින් ඊටාම චාන් පෙරහැරකින් දැන් ගමන් කරනවා නව ජනාධිපතිතුමාත් ගරු අගමැතිනියත් මාමළුවේ විශේෂ මණ්ඩපය වෙත. සේසත් අවවතු මුරාවුද සහිත පිරිසක් අතරයි මේ සම්භාවනීය පිරිස ගමන් කරන්නේ. නව ජනාධිපතිතුමා එතුමාගේ ආර්යාව ගරු අගමැතිනි සිරිමාවු බණ්ඩාරනායක මැතිනිය දැන් කවුරුත් සිනාමුසු මුහුණින් ජයග්‍රාහී ලීලාවෙන් එතුමිය ගමන් ගන්න ආකාරය බලා සිටිනවා. සියලු දෙනාම නැගී සිටියා. අත්පොළ සන්නාදයක් නැගෙනවා. මහා විශාල ඔල්ලර සන්නාදයක් නැගෙනවා. සියලු දෙනාම එක්වරට කවුරුත් කියලා නෙවෙයි ඊටපුව මං බලාපොරොත්තු නැති අපේක්ෂා නොකළ ඔල්වර හඬක් අත්පොළ සන්නාදයක් ඇසුණා. දැන් පියගැට පෙළ අභියස නව ජනාධිපතිතුමාත් එතුමියත් අපට දකින්නට පුළුවන්. මේ එක්කම මාමළුවේ පිටණියේ මැද උඩරට නැට්ටුවන් කණ්ඩායමක් පෙරකරුවන් කොම්බු පෙමින්නම් සක් පෙමින්නම් පිරිසක් සූදානම් මේ අවස්ථාව ප්‍රකාශනයට පත් කිරීමට සිංහල චාරිත්‍රානුකූලව තාම ජය වේවා යන හඬ නැගෙනවා.
දැන් ජනාධිපතිතුමා අගමැතිනියත් විශේෂ මණ්ඩපයට පිවිසෙනවා මාමල්ලුවේ. කැටයම් කළ අරුවල ලීය නිම කළ ආසනයක් විශේෂ ආසනයක් ජනාධිපතිතුමාට අගමැතිනියට එතනින්ම එවැනි ආසනයක් ජනාධිපතිතුමාගේ ආර්යාවට එවැනි ආසනයක් ජය වේවා කියන හඬ ඈසින් හැපක්ම කාලක් භාගයක් පමණ දුර බැලුවත් මට ඉමක් කොනක් පෙනෙන්නේ නැති මහා ආසනයක් මේ රැස් වී සිටිනවා. දැන් මේ තිදෙන විශේෂ වේදිකාවේ මාමල්ලුවේ අසුන්ගෙන හමාරයි. නමුත් පොල්වලසන් හඬ ප්‍රීති නාදය අත්පොලසන් හඬ තවම නොනවත්වා පවතිනවා. ඒ ඔබට අසනවා ඇති කිසි මානුමානයක් නැහැ මේ මාකසා කරනවා. මහා සංඝරත්නයේ විශේෂ ආසන පනවා තිබුණෝ ඒ හැර තවත් ස්වාමීන් වහන්සේලා සිය ගණනාවක් පමණ මට දකින්න පුළුවන් එක පැත්ත. සාන්ත නිසසල පරිසරය. කලබලයි තමයි ඒ මේ වේදිකාව නම් නිසසලයි. පිරිස ජයහඬ නගන. තීල් සුළඟක් හමා යනවා. ඒ තීල් සුළඟ අපේ කනට කොඳුලා කියා යන්නේ මිනිසුනේ ඔබ දැන් ජීවත් වන්නේ නිදහස් වෛරී රටකයි කියමිනුයි. අතු කොළ දෙමින් සුළඟේ නැවතෙනවා. ඒ ජනරජයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැදිනියටත් නව ජනාධිපතිතුමාටත් සුබපතන ආකාරයෙන් සල්ප වේලාවකින් මේදී මංගල ජය මංගල සභාව ආරම්භනවා ඇති. විශාල පිරිසක් දෙපස රැස් වී සිටිනවා. ඒ අයට එක්තරා තැනකට පමණයි සීමාවකට පමණයි එන්නට ඉඩදී ඇත්තේ. බාලදක්ෂයින් ඉතාම යොසුලව ක්‍රියා කරනවා. අපට අවස්ථා කීපයකදීම මේ දකින්න මේ වැඩම කරන්නේ මල්වතු අස්කිරිත පාර්ශවයේ මානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක්. උන්වහන්සේලාද කැඳව එනු ලද්දේ තේසත් පුරාවුද මේ ආදී දේවලින් සමන්විත පුංචි ලක්ෂණ පෙරහැරක දරුන් වහන්සේලා වැඩම කරනවා. යලිත් මහා පිරිස නැගී සිටිනවා. මහා සංඝරත්නයේ පවා නැගී සිටිනවා. සිය ආසන වලින් මල්වතු අස්කිර දෙපාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා. උන්වහන්සේලාට මේ විශේෂ වේදිකාවේ විශේෂ තැනක් දීමට අගමැතිනිය සංවිධායකින්ට කලින්ම නියම කොට තිබුණා. උන්වහන්සේලා අසුන් කරනවා. ඉදාම සිරුවෙන් අගමැතිනිය වැඩි තිබුණු ඒ ආසන මත දමා තිබුණු පිරුවටය දැන් සකස් කළ එතුමේම පැමිණි. සිනාමුතු මෝනින් කල්පනාවෙන් යුක්තව එතුමිය බලා සිටිනවා සමාජය. දැන් ගරුතර විලියම් ගෝපල්ලාව උතුමායොත් සිරිමාව බණ්ඩාරනායක අගමැතිනියත් ජනාධිපති ආර්යාවත් මහා සංඝරත්නයට නමස්කාර කළා. හොඳට පහත් වෙලා වැන්දා. දයාව භක්තිය ඇතිව වඳින ආකාරයට වැන්දා. ඊටාම දර්ශනීය ජවනිකාවක් මා ඉදිරියේ මැවී පෙනෙන්නේ. අත වශයෙන් දැන් අපේ සිත් ඉතිහාසයට ඇදී යනවා. කොතරම් සිද්ධීන් සිතට මතක් වෙනවාද? ඒ සියල්ලක්ම යටපත් කරගෙන අද මේ ජාතිය මේ රට ජයමගුල් කනවා. එක්දාස් 815 මාර්තු 2 වෙනිදා බිම දමු සිංහල කොඩිය තව ස්වල්ප වේලාවකින් අප ඉදිරියේ ඇති කුඹගසෙහි මුදුනේ දිස්සනවා ඇති. දැන් පොලිස් නිලධාරී පැමිණියා විශේෂ වේදිකාවට අනක් ලැබෙනවා. මයික්‍රොෆෝන තවත් කිට්ටුවට ගෙන යනවා පෙනෙනවා. සංස්ථාවේ නිලධාරීන් තවත් වේගයෙන් සුළඟක් හමා යනවා. කොඩි ලස්සනට ලෙලදෙනවා. අපේ ජාතියට අපේ රටට ආසරි පවන් කලන්නාක් වගේ.
දැන් සියල්ලක්ම සූදානම්. මීළඟට ඇත්තේ සුබ මොහොත එළඹෙන විට ඒ අවස්ථාවේදී මගුල් පෙර වැයෙන විට ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් ජාතික කොඩිය එසවීමයි. ඒ සඳහා සියල්ලක් සූදානම් බව පාදමුන්නාසලාට කිව්වා. වාදක පිරිසක් පොලිස් වාදක පිරිස සල්ව වේලාවක් ජාතිකාභිමානය දනවන ගීත ගැයුවා වැයුවා. පිරිස එයින් ඔදගැන්වී පනගැන්වී සිටියා. දැන් මයික්‍රොෆෝන සූදානම් කොට හමාරයි. ඒ නිලධාරියා තුතිනින් බැස යනවා. මා මේ පය තබාගෙන සිටින්නේ කිසිම රජෙකුට රජිනියකට අධිපතියෙකුට අයිතිවාසිකම් නැති ඔබට මට පොදු ජනතාවට පමණක් සම්පූර්ණයෙන් සම්තක වූ පින්බර බිමකයි. පින්බර සුන්දර රටකයි. මේ වැලිකැට නිදහස් වැලිකැට. මේ පස්පිඩලි අපට අයිති පස්පිඩලි. මේ ගස්කොළන් අපට අයිති ගස්කොළන්. මේ කුරුල්ලන් කූඹියන් පවා නිවහල් නිදහස් සතුන්. ජාතික ජයග්‍රහණයක්. සත වර්ෂ ගණනාවකට පසු සිංහල ජාතිය මේ රට සම්පූර්ණයෙන් නිදහස් ස්වාධීන ජාතියක් රටක් බවට පත් වී මේ අවසන මහා ජයමගුල ස්වර්ණාක්ෂරයෙන් ඉතිහාසයේ සඳහන් වනවාට කිසිම සැකයක් නැහැ. මේ පිළිබඳ තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට මේ සිටින මා මිත්‍ර ප්‍රකාශක සුධර්මන් සිල්වාට මයික්‍රොෆෝනේ පාර දෙන්න. Sasu, Nivsime, Namam. ඉස්සොම් කැතයි. යටකල ආහන කොලද? ආහන යටකල. ඒක පොඩි තියෙනවා එකක් නේ. අවුලක් නැහැ. නෑ ලස්සන කෙනෙක් මැද හිටිය. තියෙනවා ගන්න. පියාගේ මස් දෙවින්න දෙවි ඉස්සෙල්ල ෆෝටෝ ගියේ. මම අර කෙල්ලට හරි කිව්වේ. එයාට වෙයි. හා? ඉතින් මේකට පවුනේ. හා? මේකට පවුනේ. නෑ මෑරද දීලා තියෙනවා. දීලා තියෙනවා. දැන් අපි පවුනේ අපිට අරන් දෙනවා. වාඩි ගේනවා නෑ. සපත් තස්සම. ඈ? සපත් මොන සයිස් එක? අගින් නෑ ඉතින් මන්න උගා. ගාලි බ්‍රෑන්ඩඩ් ගේම්. ගාලි වලින් බලන්න ඔය මේ ලේබල්. මේ ඉතාලි. අනේ ඔය මිෂු කොට එක. කපන්න. මේ සපත්තු දෙක අපට කියන්නේ සයිස් එක 7. අප කියන්නේ එන්නේ. බෑ හතරින් හතරින් පහ. හතරින් දෙක හතරින් සම. එහෙම ඒකෙන් තමයි අර ලස්සන හරි. මේ අරට දෙන්න. තාම හැදීගෙන ඉන්න වයසේ. නෑ නෑ මේ හොඳ පාර ෆොටෝ එක ගන්න. තායි අපි වැඩි පටන් ගමු මට ගන්න. අරක නැවතුනද? ඔව් ඔව් ඉවරයි. දාස ඒක එන්නේ නැහැ ඒක බොටල් එකේ එනවා. කලින් 12 එක්කනේ යන්නේ.
නැත්තම් මේක කරන්න. Stop කරන්න. මට ඒවට ෆොටෝ එක. නියම ඔව් ස්ටෝ ඉවරයි. ඔව් යවන්න යන්න. අරගෙන රුස් එක දාන්න. මූල් ලොකු දෙයක් කරලා